අවිස්සාවේල්ල දිනෙත් මල්ලිගේ Ryzen 7 ගේමින් බිල්ඩ් එක. හරි ඔන්න ඉතින් අද අපි ඔයගලන්ට අරගෙන එනවා Ryzen 7 5800X Pros එක දාලා brand new build එකක්. ඉතින් මේ PC build එක අපෙන් කරගන්න ඉන්නේ අවිස්සාවේල්ලේ දිනෙත් මල්ලි. ඉතින් එයා අපේ shop එකට එන්න කලින් quotation එකත් ඕකේ කරලා අපිට advance payment එකක් දාලා තියෙන්නේ. මොකද අවිස්සාවේල්ලේ ඉඳන් අපේ කඩවත MSK එකට එන්න සාමාන්‍යයෙන් පැයකමාරක් දෙකක් වගේ යනවා. එතකොට time එක ඉතුරු කරගන්නත් එක්ක අපිට කිව්වා අයියේ PC build එක කරලා තියන්න. මම ආවට පස්සේ අපි part එක check කරලා ඉතුරු ටික බලමු කියලා. හරි ඉතින් වැඩි විස්තර නැතුව මම PC build එකේ විස්තර ටික ඔයගලන්ට කියන්නම්. ඉතින් බැලුවම් පේනවා ඇති අපි මොනවද මේ build එකට කරන use කරන items ටික කියලා. ඉතින් සම්පූර්ණ total එක සාමාන්‍යයෙන් මේ PC build එකට යනවා 3,80,000ක වගේ මුදලක්. ඒ වගේම තමයි 3 years warranty එකක් එක්ක තමයි PC එක build වෙන්නේ. දැන් ගොඩක් videos වල අපි ඔයගලන්ට PC assemble part එක අරගෙන ඉන්නේ. ඉතින් අද ඔයගලන්ට ඔන්න PC assemble part එක සම්පූර්ණයෙන් අරන් එනවා. මම දැන් එකින් එක මොනවද මේ PC build එකට use කරන item ටික කියලා කියන්න. හරි process එක විදියට use කරන්නේ අපි Ryzen 7 5800X process එක. ඉතින් මේක cores 8ක් සහ thread 16ක් වෙනවා process එකේ. ඉතින් process එකේ price එක වෙන්නේ 55,000ක වගේ මුදලක්. ඒ වගේම motherboard එක විදියට MSI brand එකේ එන B550M Pro VDH Wi-Fi board එක use කරනවා. ඉතින් මේ board එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ Wi-Fi Bluetooth include වෙනවා. ඒ වගේම තමයි NVMe Gen 4 සහ Gen 3 NVMe socket දෙකක් එනවා. ඒතකොට RAM slot 4ක් එනවා. ඔයගලන්ට ඕනනම් Type C output එකක් ගන්න වෙනම output port එකකුත් board එකේම එනවා. ඒ වගේම තමයි මේ දවස්වල ගණන් වැඩිම items දෙක කියලා කියන්න පුළුවන්. RAM සහ NVMe. ඉතින් මේවා prices වැඩි වුණේ ඔයගොල්ලෝ දන්නවා AI ආපු නිසා සහ AI servers වලට වැඩිපුර RAM සහ storage නැත්නම් NVMe use වෙන නිසා. ඉතින් price ගැන කතා කරොත් කලින් සාමාන්‍යයෙන් 13 18 14 ගිය Corsair Vengeance එකේ 16GB 3200 MHz RAM එක දැන් රුපියල් 55,000ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් තිබ්බ ගාන වගේ තුන් ගුණයකින් මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි 512 NVMe එක. ඉතින් මේවත් සාමාන්‍යයෙන් කලින් මිල උනේ සාමාන්‍යයෙන් 18 10 19 10. දැන් Gen 4 එකේ 512 NVMe එකකුත් රුපියල් 35,000ක වගේ මුදලක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි දාන process එකත් එක්ක අනිවාර්යයෙන්ම හොඳ cooling option එකක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි Thermal Right brand එකේ Assassin X120 dual fan air cool එක use කරනවා. ඉතින් මේක හොඳටම ඇති සාමාන්‍යයෙන් temp එක 65 වගේ තියාගන්න සාමාන්‍යයෙන් over temp යන්නේ නැතුව ඔයගලන්ට සාමාන්‍යයෙන් rendering part එකක් නැත්තම් high settings වලින් game එකක් play කරගන්න. ඒ වගේම තමයි build එක අපේ power up කරගන්න Antec brand එකේ 80+ bronze B650 power supply එකක් use කරනවා. ඉතින් මේ ඔක්කොම මම ඔයගලන්ට පෙන්නපු items වලට 3 years warranty යනවා. ඒ වගේම තමයි casing එක විදියට customer තෝරගෙන තියෙනවා Antec brand එකේම AX650 casing එක. ඉතින් මේකට Antec brand එකේම ARGB fans 4ක් include වෙනවා. ඉතින් ඒතර අපිට after market වෙනම fans මේකට fix කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ Fantech brand එකේ keyboard mouse pad කියන combo pack එක P31 pack එක use කරලා තියෙනවා. ඒ වගේම තමයි තව විශේෂ දෙයක් කියන්න ඕනේ මේ ගොඩක් කට්ටිය ළඟ නැහැ මේ දවස්වල RTX 5060 card එකේ recondition graphic card. ඉතින් අපි ළඟ card සීමිත ප්‍රමාණයක් ආයේ restock වෙලා තියෙනවා. තිබිලා ඉවර වෙලා 5060 8GB card එක. ඉතින් මේ card එක recondition වුණාට recondition card වලට ගොඩක් කට්ටිය warranty දෙන්නේ සාමාන්‍යයෙන් මාස 3ක් උපරිම මාස 6ක්. ඉතින් මේ card එක අවුරුද්දක warranty එකක් එක්ක ඔයගලන්ට MSK computers අපෙන් purchase කරන්න පුළුවන්. ඉතින් card එක දැක්කම ඔයගලන්ට condition පේනවා ඇති මේවයි ports වල සහ පිටිපස්සේ original එන MSI sticker එක පවා card එකේ තාම තියෙනවා. ඉතින් අපි බලමු මේ PC එකේ assemble part එක වෙන්නේ කොහොමද කියලා.
හරි මේ තියෙන්නේ අපි අවිස්සාවේලේ දිනෙත් මල්ලිට කරපු එයාගේ Ryzen 7 5800X බිල්ඩ් එක. ඉතින් ඕගලන්ට බැලුවම පේනවා අර performance පැත්තම ටාගට් කරලා අපි හදපු බිල්ඩ් එකක්. නැත්නම් අර ලොකුවට තොරණ වගේ වැඩිපුර ෆෑන්ස් දාලා අනවශ්‍ය items අපි add කරලා නැහැ. මොකද මේක tight budget එකක් තමයි අපිට දුන්නේ. යාට RTX 5060 කාඩ් එකක් ඕනෙත් කිව්වා, 16GB RAM ඕනේ කිව්වා, Ryzen 7 වෙන්නත් ඕනේ කිව්වා. එතකොට ඒ option උත් ඔක්කොම දීලා අපි කරු බිල්ඩ් එකක්. ඉතින් මම කිව්වා කලින්ම complete බිල්ඩ් එකක් 3,80,000ක් වගේ තමයි මුදලක් ගියේ. ඊට අමතරව දිනෙත් මල්ලි අපෙන් මෙන්න මේ P35 Fantech එකේ combo series එක ඉල්ලලා තියෙනවා අපෙන්. ඉතින් ඕගලන්ටත් පුළුවන් ඕගලන්ගේ dream PC එක මේ විදිහට MSK computers අපි හරහා කරගන්න. ඉතින් මේකෙත් අවිස්සාවේල සහ අපි මම කලින් කිව්වා වගේ ටිකක් දුර ඉඳන් තමයි අපි හොයාගෙන ඉන්නේ shop ගොඩාක් පහු කරගෙන. ඉතින් ඒ විශ්වාසයේ තමයි අපිට ගොඩක් customers ලගේ තියෙන්නේ. ඉතින් අවුරුදු 9කට වැඩිය පළපුරුද්ද තියෙනවා අපේ MSK Computers ආයතනයේට. ඉතින් ඕගලන්ටත් ඕගලන්ගේ brand new හරි use හරි PC build එකක් තියෙනවා නම් පල්ලෙහා අපි description එකේ අපේ contact number එක දාලා තිනවා. ඕගලන්ට පුළුවන් මුලින්ම PC එක ගන්න කලින් අපෙන් quotation එකක් අරගෙන අපේ මිල ගණන් කොහොමද, warranty එක කොහොමද, ඒ විස්තර ටික දැනගන්න. ඉතින් මේ වගේ PC build set එකක්ම තියෙනවා ඉස්සරහට ඕගලන්ට අරගෙන ඉන්න. description එකට අපි දාන්නම්. ඒ වගේම මේකේ මිල ගණන් ටික item by item වෙන වෙනම. එතකොට ඕගලන්ට idea එකක් ගන්න පුළුවන්. ඔගොල්ලෝ හදන්න ඉන්න PC එකට මෙතනින් මොන හරි item එකක් use කරනවා නම් ඒ part එකේ මිල ගණන් සහ warranty. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.